ඉන්ෆ්ලේෂන් එක බීට් කරලා හොඳ රිටර්න් එකක් දීලා තියෙන බැංක් එකක් ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ බැංක් එකේ ඔයා මීට අවුරුදු 5කට කලින් රුපියල් ලක්ෂයක මුදලක් ඉන්වෙස්ට් කරා නම් අද වෙද්දී ඒ ඉන්වෙස්ට්මන්ට් එකට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක අපි කතා කරනවා. එතකොට ඒ අවුරුදු 5ට ඔයාගේ කැපිටල් ගේන් එක කීයද, ඔයාගේ ඩිවිඩන්ඩ් ඉන්කම් එක කීයද කියන එක සහ පහුගිය අවුරුදු 5 තිබුණ ඉන්ෆ්ලේෂන් එක බීට් කරලා ඔයාගේ මුදල් කොච්චර ප්‍රමාණයකින් වැඩි කරලා දෙන්න මේ බැංක් එකට මොන වගේ හැකියාවක්ද ලැබිලා තියෙන්නේ කියන එක ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ කම්පැනි ඇනලිසිස් දෙකටම බලන්න කැමති නම් CSC Reports අපි YouTube channel එක දැම්ම subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. හරි, අපේ කතාව පටන් ගන්න මම මුලින්ම මේ විදිහට අරගෙන තියෙනවා කමර්ෂල් බැංක් එකේ N share එකේ පහුගිය අවුරුදු 5ක price chart එක. එතකොට ඔයාලට පේනවා අවුරුදු 5කට කලින් 2021 ජූලි මාසේ රුපියල් 74ක රේන්ජ් එකේ තමයි මාකට් එකේ price එක මේ විදිහට තිබිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තිබුණ price එක මේ COVID එකත් එක්ක මාකට් එකේ down එකත් එක්ක ඔයාලට පේනවා රුපියල් 40 ගණන් වලට අඩු වෙලා තියෙනවා කියන එක. ඉතින් සාමාන්‍ය රුපියල් 45 වගේ රේන්ජ් එකේ මේ විදිහට කාලයක් පැවතිලා තියෙනවා කියන එක ඔයාලට පේනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම කතා කරමු මෙන්න මේ රුපියල් 45 කියන රේන්ජ් එකෙන් ඔයා මේ කම්පැනි එකේ නැත්නම් මේ බැංක් එකේ ෂෙයාර්ස් මිලදී ගත්තා නම් මේ විද්ද වගේ රිටර්න් එක කීයක්ද කියන එක. ඉතින් මේ විදිහට රුපියල් 40 ගණන් වල මේ කොවිඩ් ඩවුන් ටර්න් එකේ තිබුණ ප්‍රයිස් එක එක දිගටම වැඩි වෙලා ඇවිල්ලා මේ වීඩියෝ එක කරන දවසේදී ඔයාලට පේනවා රුපියල් 203 මට්ටමට ඇවිල්ලා තියෙනවා. රුපියල් 203කට ආසන්න මට්ටමේ තමයි මේ වෙලාවෙදි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ඩේටා ටික පදනම් කරගෙන තමයි අපි අපේ කැල්කියුලේෂන් එක කරලා බලන්නේ. එතකොට මම මේ විදිහට අරගෙන තියෙනවා පුරුදු විදිහටම අපි Google Sheet එක 2021 අවුරුද්ද ඉන්වෙස්ට්මන්ට් එකට යද්දි මාකට් එකේ ප්‍රයිස් එක රුපියල් 74යි. 2026 අවුරුද්දේ මේ බලන වෙලාවෙදී මාකට් එකේ ප්‍රයිස් එක රුපියල් 203යි. ඉතින් එහෙනම් මේ පහුගිය අවුරුදු 5ට ඔයාගේ කැපිටල් ගේන් එක බලද්දී 174.3 විදිහට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉනිෂියල් අවුරුදු 5කට කලින් රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරා නම් කැපිටල් ගේන් එක විතරක් සැලකුවාම ඒ ප්‍රමාණය මේ වෙද්දි රුපියල් 2,74,000ක් වෙලා තියෙනවා කියන එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ඔයා දන්නවා කමර්ෂල් බැංක් එකෙන් ඔයාලට හම්බෙන්නේ කැපිටල් ගේන් එක විතරක් නෙවෙයි හොඳ ඩිවිඩන්ඩ් ඉන්කම් එකකුත් හම්බෙනවා. ඉතින් 2021 අවුරුද්දේ ඔයා මේ රුපියල් ලක්ෂය ඉන්වෙස්ට් කරන වෙලාවේ ඔයාට ෂෙයාර්ස් මිලදී ගන්න හැකියාවක් ලැබෙනවා 1351ක ප්‍රමාණයක්. එතකොට මෙන්න මේ කියන ෂෙයාර්ස් ප්‍රමාණයට අදාළව තමයි අපි ඩිවිඩන්ඩ් එක කැල්කියුලේට් කරගන්න ඕනේ. නමුත් මෙතනදී ඔයා විශේෂයෙන්ම දන්න දෙයක් තමයි කමර්ෂල් බැංක් එක කෑෂ් ඩිවිඩන්ඩ් විතරක් නෙවෙයි දෙන්නේ. මේ බැංක් එක විසින් ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකුත් පහුගිය අවුරුදු වලදී දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් දෙද්දී ඔයාලට තේරෙනවා ඔයාලඟ තියෙන ෂෙයාර්ස් ප්‍රමාණයත් එන්න අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා කියන එක. එතකොට ඔයාලට ඩිවිඩන්ඩ් ඉන්කම් එක විදිහට කීයක් ලැබිලා තියෙනවද කියන එක හරියටම හදා ගන්න නම් ඒ විදිහට වැඩි වෙන ෂෙයාර්ස් වලට ඉදිරි අවුරුදු වල ඩිවිඩන්ඩ් එක කැල්කියුලේට් කරන්න අවශ්‍ය වෙනවා කියන එක ඔයාලට තේරෙනවා. ඉතින් ඒ නිසා අන්නේ කැල්කියුලේෂන් එක තමයි මේ මම පල්ලෙහායින් කරගෙන තියෙන්නේ. මම විස්තර කරන්නම් ලයින් එකෙන් එක. එතකොට මම මුලින්ම මේ පහුගිය අවුරුදු 5ට මෙයාලා දීලා තියෙන ටෝටල් ඩිවිඩන්ඩ් එක ෂෙයා එකකට කොච්චර ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවද කියන එක දාගෙන තියෙනවා සම්පූර්ණ ඩිවිඩන්ඩ් එක. එතකොට මෙතනදී කෑෂ් එක සහ ස්ක්‍රිප් කියන දෙකම එකතු කරලා තමයි මම මේ විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් ඒක බැලුවම ඔයාලට පේනවා 2021 දී රුපියල් 750ක් දීලා තියෙනවා. 2022 දී 4.50යි, 2023 6.50යි, 2024 රුපියල් 9.50යි සහ 2025 දී රුපියල් 10.50ක ටෝටල් ඩිවිඩන්ඩ් එකක් මෙයාලා මේ කියන අවුරුදු 5 ඇතුළතදී දීලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි බලුවොත් ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකට අදාළව ෂෙයාර්ස් වල වැඩිවීම කොහොමද වෙන්නේ කියලා. ඔයා 2021 අවුරුද්දේ මුලින්ම ඉන්වෙස්ට් කරද්දී ෂෙයාර්ස් 1351ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් 2021 අවුරුද්දේදී මේ දීලා තියෙන රුපියල් 750න් රුපියල් 350ක් ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් විදිහට තමයි දීලා තියෙන්නේ. එතකොට ඒ හරහා ඔයාලට ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එක හරහා තවත් ෂෙයාර්ස් ප්‍රමාණයක් ලැබුණාම 2021 අවුරුද්ද අවසානයේදී ඔයාලඟ තියෙන ෂෙයාර්ස් ප්‍රමාණය වැඩි වෙනවා 1403ක් දක්වා. ඉතින් ඊළඟට කෑෂ් ඩිවිඩන්ඩ් එකක් හම්බෙලා තියෙනවා රුපියල් 450ක. එතකොට මේ රුපියල් 450න් විත්හෝල්ඩින් ටැක්ස් එක 115 අඩු වුණාට පස්සේ ඔයාට ඇත්තටම රුපියල් 383ක් තමයි ලැබෙන්න ඕනේ. ඉතින් අන්න ඒ කියන රුපියල් 383 මෙන්න මේ කියන ෂෙයාර්ස් ප්‍රමාණයට ඔයාලඟ දැනට තියෙන ෂෙයාර්ස් ප්‍රමාණයට අදාළව ගත්තාම කෑෂ් ඩිවිඩන්ඩ් එකක් විදිහට ඔයාට රුපියල් 5169ක මුදලක් බැංක් account එකට වැටෙනවා. ඒ වගේමයි මේ කෑෂ් ඩිවිඩන්ඩ් එක සහ මේ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් විදිහට ඔයාට ලැබෙන මුළු ඩිවිඩන්ඩ් එකේ වටිනාකම රුපියල් 9223ක් විදිහට අපිට බලා ගන්න පුළුවන් 2021 අවුරුද්දට අදාළව. ඉතින් ඊළඟට 2022 අවුරුද්ද බලුවොත් ඔයාලට පේනවා ටෝටල් ඩිවිඩන්ඩ් එක රුපියල් 4.50යි. ඊළඟට ස්ක්‍රිප් ඩිවිඩන්ඩ්ස් විදිහට ඔයාලට ෂෙයාර්ස් ප්‍රමාණයක් ලැබුණාට පස්සේ කලින් අවුරුද්දේදී රුපියල් 1403ක් විදිහට තිබුණ ෂෙයාර්ස් ප්‍රමාණය රුපියල් 1485ක් දක්වා වැඩි වෙනවා. එතකොට විශේෂ කාරණය තමයි මෙතන 2022 අවුරුද්දේදී කමර්ෂල් බැංක් එක විසින් කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දීලා නැහැ. සම්පූර්ණයෙන්ම ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් විතරයි දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අවුරුද්දේදී ඔයාලට කිසිම කෑෂ් ඉන්කම් එකක් ලැබෙන්නේ නැහැ. නමුත් රුපියල් 6312ක ටෝටල් රිටර්න් එකක් නැත්නම් ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් හරහා ලැබෙන රිටර්න් එකක් තමයි ඒ අවුරුද්දේදී බලා ගන්න පුළුවන් වෙන්නේ.
ඊළඟට 2023 දී රුපියල් 6.50ක ටෝටල් ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා. අර කලින් අවුරුද්දේදී රුපියල් 1485ක් විදිහට තිබුණ ෂෙයාර්ස් ප්‍රමාණය 2023 ඩිවිඩන්ඩ් එකත් එක්ක 1513ක් දක්වා වැඩි වෙනවා. එතකොට කෑෂ් ඩිවිඩන්ඩ් එක රුපියල් 4.50යි විත් හෝල්ඩින් ටැක්ස් එක අඩු වුණාට පස්සේ රුපියල් 383ක් වාට හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක කෑෂ් ඩිවිඩන්ඩ් එක විදිහට වාට ලැබෙන ඉන්කම් එක රුපියල් 5681ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට ටෝටල් රිටර්න් එක විදිහට කෑෂ් සහ ස්ක්‍රිප් කියන දෙකේම එකතු රුපියල් 8652ක් විදිහට ඒ අවුරුද්දේදී බලා ගන්න පුළුවන්. 2024 අවුරුද්දේදී රුපියල් 950ක ටෝටල් එකක් දීලා තියෙනවා. ඔයාගේ ෂෙයාර්ස් ප්‍රමාණය වැඩි වෙනවා 1531ක් දක්වා. කෑෂ් ඉන්කම් එක විදිහට ඔයාලට රුපියල් 9646ක් ලැබිලා තියෙනවා සහ මේ දීලා තියෙන ටෝටල් ඩිවිඩන්ඩ් එකකින් ඔයාලට ලැබෙන රිටර්න් එක රුපියල් 12673ක් විදිහට බලා ගන්න පුළුවන්. 2025 දී රුපියල් 10.50ක ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා. ඔයාගේ ෂෙයාර්ස් ප්‍රමාණය වැඩි වෙනවා 1545ක් දක්වා. කෑෂ් ඩිවිඩන්ඩ් එක විදිහට ඔයාලට රුපියල් 10409ක් හම්බ වෙනවා සහ ටෝටල් රිටර්න් එක රුපියල් 14236ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට ගත්තාම ඔයා 2021 අවුරුද්දේදී රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා ෂෙයාර්ස් 1351ක් තමයි මිලදී ගන්නේ. නමුත් මේ විදිහට අවුරුදු 5ක් අවසන් වෙද්දී ඔයාට අලුතෙන් ෂෙයාර්ස් 194ක ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා කියන එක බලා ගන්න පුළුවන් සහ මේ කියන අවුරුදු 5ේදී ඩිවිඩන්ඩ් ඉන්කම් එක විදිහට ඔයාගේ බැංක් account එකට රුපියල් 31000කට ආසන්න මුදලක් වැටලා තියෙනවා කියන එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව කෑෂ් සහ ස්ක්‍රිප් කියන දෙකෙන්ම ටෝටල් ඩිවිඩන්ඩ් රිටර්න් එක විදිහට ඔයාලට රුපියල් 51000ක් හම්බෙලා තියෙනවා කියන එකත් බලා ගන්න පුළුවන්. එතකොට අපි ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක සංසන්දනය කරොත් ඔයාගේ රුපියල් ලක්ෂයෙන් 130ක ප්‍රමාණයක් ඔයාට බැංක් account එකටම ඩිරෙක්ට් ඩිවිඩන්ඩ් විදිහට කෑෂ් ඩිවිඩන්ඩ් විදිහට වැටිලා තියෙනවා. ඒ වගේමයි ඔයාගේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක වෙන රුපියල් ලක්ෂයෙන් 151ක ප්‍රමාණයක් නැත්නම් රුපියල් 51000ක ප්‍රමාණයක් ටෝටල් ඩිවිඩන්ඩ් වලින් කවර් වෙලා තියෙනවා කියන එකත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පහුගිය අවුරුදු 5 ඇතුළතදී. ඉතින් ඒකත් එක්ක අපි බලුවොත් අවුරුදු 5ට ඔයාගේ රුපියල් ලක්ෂයට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක 2021 ඔයා ඉන්වෙස්ට් කරන රුපියල් ලක්ෂය අවුරුදු 5ක් අවසානයේ රුපියල් 325000ක් දක්වා වැඩි වෙලා තියෙනවා කියන එක බලා ගන්න පුළුවන් සමස්තයක් විදිහට. එතකොට මේ ලැබිලා තියෙන රිටර්න් එක පර්සන්ටේජ් එකක් විදිහට ගත්තොත් 225.42ක් විදිහටත් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන දේ තමයි ඉන්ෆ්ලේෂන් එක බීට් කරලා කොයි වගේ රිටර්න් එකක්ද කමර්ෂල් බැංක් එක පහුගිය අවුරුදු 5ේදී දීලා තියෙන්නේ කියන එක. ඉතින් මේ වෙද්දි මේ සීරීස් එකේ තියෙන වීඩියෝස් ඔයා බලුවා නම් දන්නවා පහුගිය අවුරුදු 5 ඇවරේජ් රිටර්න් එක සෙන්ට්‍රල් බැංක් එකේ ඩේටා වලට අනුව 13.5යි. එතකොට කමර්ෂල් බැංක් එක විසින් මේ අවුරුදු 5ටම දීලා තියෙන 225 කියන රිටර්න් එක එක අවුරුද්දකට කීයද කියන එක බලුවොත් අපිට බලා ගන්න පුළුවන් 126.57ක් විදිහට. ඉතින් එහෙනම් ඔයාලට තේරෙනවා ඉන්ෆ්ලේෂන් එක වෙන 13.5 අඩු කරාට පස්සේ ඉන්ෆ්ලේෂන් එක බීට් කරපු 13.07ක රිටර්න් එකක් කමර්ෂල් බැංක් එක විසින් ඔයාට මේ අවුරුදු 5 ඇතුළතදී දීලා තියෙනවා කියන එක. ඉතින් ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ඉන්ෆ්ලේෂන් එක වගේ දෙගුණයක ටෝටල් රිටර්න් එකක් පහුගිය අවුරුදු 5ේදී කමර්ෂල් බැංක් එක විසින් ඔයාට මේ විදිහට දීලා තියෙනවා. එතකොට ඔයා මීට අවුරුදු 5කට කලින් කමර්ෂල් බැංක් එකේ එන්ෂයා එකේ ඉන්වෙස්ට්මන්ට් එකකට ගියා නම් මේ ලැබිලා තියෙන රිටර්න් එක හරහා අවුරුද්දට 113ක රේට් එකකින් ඉන්ෆ්ලේෂන් එක බීට් කරලා 113ක රේට් එකකින් ඔයාගේ මුදල් වර්ධනය වෙලා තියෙනවා කියන එක තමයි ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් කමර්ෂල් බැංක් එකේ ඒ කරපු ඉන්වෙස්ට්මන්ට් එක හරහා ඔයාගේ මුදල් ඉන්ෆ්ලේෂන් එකෙන් ප්‍රොටෙක්ට් වෙලා විතරක් නෙවෙයි එක අවුරුද්දකට 113 කියන රේට් එකෙන් වර්ධනය වෙලා තියෙනවා කියන එකත් බලා ගන්න පුළුවන් ඔයාට. ඉතින් එතකොට පහුගිය අවුරුදු 5ේදී මේ විදිහට කමර්ෂල් බැංක් එක විසින් ගොඩක් හොඳ රිටර්න් එකක් ඔයාගේ මුදලට ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකට දීලා තියෙනවා කියන එක තමයි අපිට ඒකෙන් තේරෙන්නේ. ඉතින් ඒකත් එක්ක අවසාන වශයෙන් අපි කතා කරොත් මෙන්න මෙතන කොවිඩ් පීරියඩ් එකේ රුපියල් 45 කියන රේන්ජ් එකෙන් ඔයා මේ කම්පැනි එකේ ඉන්වෙස්ට්මන්ට් එකකට ගියා නම් ඔයාගේ ලැබෙන රිටර්න් එක මොකක්ද කියන එක මම මෙතන රුපියල් 74 කියලා තියෙන එන්ට්‍රි ප්‍රයිස් එක වෙනස් කරනවා රුපියල් 45කට. එතකොට ඔයාලට පේනවා කැපිටල් ගේන් එක 351ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් 4 ගුණයකටත් වැඩි කැපිටල් ගේන් එකක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම අනිත් ෆිගර්ස් ඔක්කොමත් වෙනස් වුණු විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් සහ අපි ටෝටල් රිටර්න් එක බැලුවොත් ඔයාගේ ටෝටල් රිටර්න් එක ඔයා දාපු රුපියල් ලක්ෂය රුපියල් 5,35,000ක් වෙලා තියෙනවා කියන එක බලා ගන්න පුළුවන්. පර්සන්ටේජ් එකක් විදිහට ගත්තාම ටෝටල් රිටර්න් එක 435ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ රුපියල් 45 කියන රේන්ජ් එකෙන් ගත්තා නම් නමුත් ඒ කිසිම දෙයක් නැතුව රුපියල් 74 කියන රේන්ජ් එකෙන් ඔයා අරගෙන තිබ්බනම් මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එක වෙන රුපියල් ලක්ෂය මෙන්න මේ වගේ 3,25,000ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා කියන එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මීට කලින් කරපු හැම වීඩියෝ එකකදීමත් කිව්වා වගේ අපි මෙතනදී කතා කරන්නේ ඔයා 2021 රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා ඒක නිකම්ම තියලා තිබ්බනම් ඔයාගේ රිටර්න් එක ඔයා මේ විදිහට 2021 මුලින්ම ඉන්වෙස්ට්මන්ට් එක කරාට පස්සේ නැවත මේ කම්පැනි එකේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරා නම් හෝ ඔයාට මේ ලැබෙන කෑෂ් ඩිවිඩන්ඩ් එක ඔයා නැවත මේ කම්පැනි එකටම රීඉන්වෙස්ට් කරා නම් මේ වෙද්දී ඔයාගේ රිටර්න් එක මීට වඩා ලොකු ප්‍රමාණයකින් වැඩි වෙනවා. නමුත් අපි මේ වීඩියෝ සීරීස් එකේ කතා කරන්නේ ඔයා එහෙම කිසිම දෙයක් නොකර 2021 රුපියල් ලක්ෂයක් දාලා ඒක නිකම්ම මාකට් එකේ තියලා තිබ්බනම් ඔයාගේ රිටර්න් එක ගැන ඉතින් ඔයා කමර්ෂල් බැංක් එකේ ඉන්වෙස්ටර් කෙනෙක් නම් මේ ලැබිලා තියෙන රිටර්න් එක ගැන ඔයා මොකක්ද හිතන්නේ? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න.
ඒවගේ මේ විදිියන් ලයිස් එක ඊළඟට බලන්න කැමති කම්පැනි මොකක්ද කියනක සම්බන්ධනුත් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ තවත් අයට බලන්න ෂයා කරන්න සහ CSC රිපෝට්ස් YouTube චැනල් එක දැම්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න